ඇඳුමක අලංකාරය වැඩි කරගන්න අපිට සංකීර්ණ එකතු කිරීම වගේම සරල එකතු කිරීම කරලා පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් විදිහට ඉතා සරල ආකාරයට මේ විදිහටත් ඇඳුමක් අලංකාර කරලා බලන්නකෝ. ලස්සනයිද කියලා. අපි කර හැඩය කපා ගමු. අපි බලමු මේක කොහොමද මහගන්න කියලා. අයින් කරගත්තු ස්ටිප් කොටස අපිට මේ විදිහට කපලා ඉවත් කරගන්න පුළුවන් වැඩිපුර කොටස්. අපි ලේස් කොටස අරගෙන ඇඳුමේ මැදින් ඇඳුමේ හරි මැදින් මේ විදිහට තියලා හොඳ පිටපැත්තෙන් මැහුම් දෙපැත්තෙන් මැහුම් දාගන්න. ඊට පස්සේ අපි මේ පැත්ත පෙරලලා නොපිට පැත්ත කන පිට පැත්තෙන් මැදින් කපාගෙන යන්න ඕන ලේස් කොටස කපන්න නැතුව. කපලා කන පිට පැත්තෙන් මේ කොටස හරියට නවලා ලස්සනට මේ විදිහට සිහින් මාටියක් මහගන්න. මේ පැත්තේ කොටසත් මේ පැත්තට නවලා මහනවා මේ පැත්තේ කොටසත් මේ පැත්තට නවලා මහනවා. අපිට පේන්නේ ওই විදිහට. ඉතින් කොටස් දෙක මැදින් කපලා ඉවත් කරනවා. අපිට ලස්සන නිමාවක් වෙන්න මේ විදිහට මහගන්න පුළුවන්. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ගේ ඇඳුම් වලට අත්වලට මේ වගේ මෝස්තර එකතු කරගෙන මහලා බලන්න. ස්තුතියි වීඩියෝ එකත් එක්ක හිටියට. ලයික් එකක් දාන්න අදහසක් පළ කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න.